කොහොමද ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් මමත් හොඳින් ඉන්නවා. අන්න ඉතින් අදත් මම ඔයාලව බලන්න පුංචි වීඩියෝ එකක් කරගෙන ආවා. ඉතින් මගේ වීඩියෝ එක දිගටම බලන්න. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න කියලා මං ආදරෙන් ආයෙත් ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි ගිහින් බලමු මේ වීඩියෝ එක මොකක්ද කියලා. වීඩියෝ එක ඉවරනකම් බලන්න එහෙනම්. ඉතින් අද මම හදන්නේ කැන්දකොළ වණ්ඩු. ඉතින් මම මුලින්ම හාල් පිටි අරගෙන පිටිසෙටයකට ගිහින් හාල් පිටිත් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ හාල් පිටි ග්‍රෑම් 400ක් ගත්තයි 400ම මම දැම්මා. ඊට පස්සේ ඒකට මම පාන් පිටි ග්‍රෑම් 200කුත් දැම්මා. එකතු කරලා ඊට පස්සේ මේක මික්ස් කරගන්න ඕනේ. ඉතින් මම ඒකට තව එකතු කරනවා වැනිලා චුට්ටක්. ඊට පස්සේ අපි මේක පිපෙන්න තියන්නත් ඕනනේ. ඉතින් ඒ නිසා මම මේකට ඊස් ටිකකුත් එකතු කරනවා. ඊස් තේ හැඳි එකමාරක් විතර වගේ වෙන්න මම අතේ මෙන්න තමයි මැනලා ගත්තේ. ඉතින් ඊට පස්සේ අපි මේක හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ අපි මේකට දාන්න ඕනේ පොල් කිරි. මම මේ පොල් කිරි උක්කු පොල් කිරි වලින් තමයි අනාගන්නේ. ඊට පස්සේ උක්කු පොල් කිරි වලින් හොඳට අනාගෙන අපි මේ බැටර් එක හදලා ඊට පස්සේ අපි මේක පිපෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ අතින් වෙලාවක් නම් කියන්න බෑ මේක පිපෙන්න කොච්චර වෙලා යනවද කියලා. කාලගුණයත් එක්ක ඉතින් මේක පිපෙන්න යන වෙලාව වෙනස් වෙනවා. ඉතින් මම මෙන්න මේ ගානට තමයි බැටර් එක හදාගත්තේ කැන්දකොළ වණ්ඩු හදන්න. ඉතින් මේ ගානට බැටර් එක හදාගෙන මම මේක දැන් වහලා තියනවා පිපෙන්න. ඊට පස්සේ අපි මේක පිපෙන්න තියලා අපි ඊට පස්සේ මේකට දාන්න අවශ්‍ය කරන දේවල් ටික හදාගමු. දැන් මම මේ හදන්නේ මේකට දාන්න පොල් පැණි මිශ්‍රණය හදාගන්න. මම හකුරු වලින් තමයි හදන්නේ. හකුරු ඉස්සෙල්ලා මම දිය වෙන්න තියලා ඊට පස්සේ ඒකට පොල් ටික එකතු කරනවා. ඊට පස්සේ පොල් ටිකත් පොඩ්ඩක් ටිකක් පැණි පොල් එකේ හොඳට අනාගෙන ඊට පස්සේ අපි මේකට ලුණු චුට්ටකුත් එකතු කරනවා. ඊට පස්සේ අපි මේක හොඳට නිවෙන්න තියන්න ඕනේ. ඒක නිවෙනකන් අපේ වෙලාව ඉතින් පිටි එක පිපෙන්න යන වෙලාව. ඊට පස්සේ අපි ඉතින් මේක නිවුණාට පස්සේ පිටි එකට දාලා මේක අනාගන්න තමයි මේ තියෙන්නේ මගේ පිටි එක. මට නම් හුඟක් වෙලා ගියේ නැහැ පිටි එක පිපෙන. මට ගියේ පැය භාගයක් වගේ තමයි. ඉතින් මගේ පිටි එක හොඳට බැටර් එක හොඳට පිපිලා තියෙනවා. ඔයාලට පේනවනේ බුබුලු ඇවිත් තියෙනවා. ඊට පස්සේ මම දැන් මේ පොල් පැණි මිශ්‍රණය දාලා මේකට හොඳට කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ඉතින් දැන් මගේ පැණි පොල් මිශ්‍රණයක් දාලා පිටි බැටර් එක අනාගෙන දැන් ඉතින් ඔන්න බැටර් එක හරි. දැන් ඉතින් තියෙන්නේ වණ්ඩු තඹ ගන්න තමයි. ඉතින් ඊට පස්සේ මේක තඹගෙන අපිට මේකට මම ඉස්සෙල්ලා ලුණු දැම්මේ නෑනේ. ඉතින් මම මේකට ලුණු ටිකක් උට්ටොන්න එකතු කරා. අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. ඔයාලා හදන විදිය ඉතින් මම හදන විදියට වෙනස් ඇති. ඉතින් ඔයාලා හදන විදිය මට කමෙන්ට් එකක් දාගෙන යන්න මම හදන විදිය වැරදිද කියලා. ඊට පස්සේ ඔන්න ඉතින් මම හවස ගිහින් කැන්දකොළත් කඩන් ආවා. දැන් ඉතින් මම ඒ ටිකත් බොටු ගහලා මේ හදන්නේ මගේ පිටි මිශ්‍රණයෙන් ටික පුරව ගන්න. ඉතින් මම මේ වෙලාවේ ස්ටීමර් එකෙන් තමයි හදාගන්නේ. ස්ටීමර් එකත් ඉතින් වතුර ටිකක් දාලා රත් වෙන්න ලිපෙන් තියලා තමයි තියෙන්නේ. ඉතින් ඒකත් රත් වෙලා එනකොට මේ ටිකත් පුරවගෙන අපි ඒකට දාලා තම්බගමු. ඊට පස්සේ ඉතින් තැම්බෙන්න නම් ඉතින් විනාඩි 10ක් 15ක් වගේ වෙලාව ඇති. මේක පිපිලා තියෙන නිසා හොඳට. දැන් මම මේ ටික ඔක්කොම ඔන්න දැම්මා. ස්ටීමර් එකට දාලා දැන් මම මේ තැම්බෙන්න තියන තමයි හදන්නේ. අපි මේක හුමාලෙන් තඹගන්නේ. ඉතින් මම අද රෙදි කෑල්ලක් බැඳලා නෙමෙයි තඹන්නේ ස්ටීමර් එකේ නිකන් තඹන්නේ. දැන් මගේ වණ්ඩු ටික හරි. ඔන්න ඉතින් මම මේ හදන්නේ රස බලන්නයි. අපි එහෙනම් කාලා බලමු. ඔන්න ඉතින් හොඳට හරි ගිහින් තියෙනවා. හරියම සොෆ්ට් එකට තියෙනවා. ඇල්ලුව ගමන්ම කැඩිලා එනවා. ඉතින් ඔන්න එහෙම තමයි මගේ වණ්ඩු ටික හරි ගියේ. ඇත්තටම මාරම රසට තිබ්බා. මං හිතුවට වැඩිය හොඳයි. ඉතින් ඔය තියෙන්නේ මගේ ඔක්කොම වණ්ඩු ටික හදාගත්තට පස්සේ. ඉතින් එහෙනම් ආදරෙන් මගේ වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ස්තුතියි. දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. thank you මාව අහගෙන හිටියටයි මගේ වීඩියෝ එක බැලුවටයි ඔයාලා හැමෝටම සුබ දවසක්.